යාළුවනේ අද අපි අලුත් වීඩියෝ එකක් ගෙනාවා. අපි කලින් ඔයාලෝ එක්ක ගෙදර හෝල්ම එක්ස්පෙරිමන්ට් එකක් කරා. ඒ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න. ඒක ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒකේ ලින්ක් එක මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්න. අනිවාර්යෙන් බලන්න. එහෙනම් අද අපි යමු අපේ අලුත් වීඩියෝ එකට. ඉතින් යාළුවනේ අද අපි ඇප් එකක් ගෙනාවා. ඒ ඇප් එකෙන් අපි බලන්නයි යන්නේ කොහොමද පොළොව යට තියෙන දේවල් සහ පොළොව උඩ තියෙන දේවල් හොයන්නේ කියලා. අපි ඇප් එකෙන් ටෙස්ට් කරලා බලන්නයි යන්නේ කොහොමද මේ දේවල් හොයන්නේ කියලා. ඉන්න අපි ගිහින් බලමු මේ ඇප් එක මොකක්ද කියලා. ඉතින් යාළුවනේ මේ ඇප් එක තමයි මෙටල් ඩිටෙක්ටර් කියන ඇප් එක. ඉතින් අපි බලමු මේ ඇප් එක මොකද්ද කොහොමද මේ ඇප් එකෙන් වැඩ කරන්නේ කියලා. ඉතින් යාළුවනේ මේ තමයි මේ ඇප් එක. අපි මේ ඇප් එක ඕපන් කරලා බලමු කොහොමද මේ ඇප් එක වැඩ කරන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ විදිහට තමයි ඇප් එක තියෙන්නේ. මේක යට තියෙන ග්‍රීන් ලයින් එකක්. අපි මේකට චුම්බක ශක්තියක් ලං කරාම මේ ලයින් එක රෙඩ් වෙනවා. අපි ඒක ඔයගොල්ලන්ට කරලා පෙන්නන්නම්. ඒ වගේම තව කියන්න ඕන දෙයක් තියෙනවා. මේකට රත්තරන් මුතු මැණික් වගේ දේවල් වලට නම් මේ ඇප් එක ක්‍රියා කරන්නේ නැහැ. මොකද මේ ඇප් එකේ තියෙන්නේ චූඩි සෙන්සර් එකක් නිසා. මේක ඒ වගේම අඩියක් පොළොව යට තියෙන දේවල් විතරයි මේකට අහු වෙන්නේ. මොකද මේකේ පොඩි සෙන්සර් එකක් තියෙන නිසා. ඉතින් අපි දැන් අපේ වත්ත වටේ ගිහිල්ලා බලමු මොනවද අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ කියලා සහ මේ ඇප් එක කොහොමද වැඩ කරන්නේ කියලා. එහෙනම් අපි යන්නේ. මට පේන විදිහට මොකක් හරි තියෙනවා. බලන්න පේනවා මේ ලයින් එක රෙඩ් වෙලා සද්දෙකුත් එනවා. මෙතන තමයි තියෙන්නේ. අපි මෙතන හරලා බලමු මෙතන මොන හරි තියෙනවද කියලා. මට හිතෙන්නේ මෙතන තමයි තියෙන්නේ. මොකද මේ ඇප් එකෙන් අපිට පෙන්වන්නේ මෙතන තියෙනවා කියන්නේ. අපි එන හරලා බලමුද? ඔව් අපි මෙතන හරලා බලමු. ආයි තියෙන්නේ. මෙතනනේ තියෙන්නේ. මෙතනද? මේ බලන්න මේ පෙන්වන්නේ නේද? හරියටම ලං කරලා බලන්න. හරිය ලං කරලා බලන්න. 900 වෙන තැන තමයි හරියම පොයින්ට් එක. 900 බලන්න කොයි හරියටම පොයින්ට් එක ගාලා බලන්න. එහි නෑ. මෙන්න මෙතන තමයි තැන. සෙන්සර් එක තියෙන්නේ මේ පැත්තේ. එන්න මේ හැතන තමයි තියෙන්නේ. මට හිතන්නේ මෙතන නේද? හරි. මේක අපි ඉදන්නේ. මේක තමයි. පීයක් උරලා මොකද මොකද්ද? ඒක නම් පීයක් මොකක්ද? මේක අර සියලාගේ පැණි කාලේ නම් ආයි මෙතන තියලා බලන්න ඕක කරනවා. මේකට තමයි අහුවෙලා තියෙන්නේ. මේක තමයි මම හිතන්නේ. මේකට තමයි අහුවෙලා තියෙන්නේ. උදේ බලන්න මට පොඩ්ඩක්. මොකද දන්නේ නේද මේ? දෙන්න බලන්න මම චුට්ටක්. චුට්ටක් යල්ල බලන්න අපිට. කමනවාද දිනවත් දන්නේ නැහැ. පොඩ අල්ලලා බලනවා. ඔය හරිද? මේ දැන් මේක කියනවා බලන්න. මේකට තමයි අහුවෙලා තියෙන්නේ. ඉතින් අපි හිතුවෙත් නෑ මේ ඇප් එකෙන් මෙච්චර දෙයක් අපිට කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද බලන්න දැන් ඔයාලටත් බැලුමට පේනවා මේක මොකද්ද කොයි වගේ දෙයක්ද කියලා. වීඩියෝ එක ඉතින් ස්කිප් නොකර මුලින් ඉඳන් බැලුවා නම් ඔයාලටත් ඉතින් බලා ගන්න පුළුවන් මේක මොකද්ද කරේ අපි කොයි වගේ විදිහටද මේක අත්හදා බැලුවේ කියලා. මාත් ඉතින් යාළුවනේ ඔයාලට කියන්නේ මේ වීඩියෝ එක මුලින් ඉඳන් බලලා අවසානයේ දක්වා මුලින් ඉඳන් මේ වීඩියෝ එක බලලා අත්හදා බලලා වෙලා ඔයාලගේත් මොකද්ද උනේ කොහොමද කරේ කියලා කමෙන්ට් එකක් අමතක නොකර දාන්න ලයික් කරන්න. එහෙනම් යාළුවනේ අද අපි ඉන්නේ නම් අලුත් වීඩියෝ එකකින් ආයි හමු වෙමු. බයි.